අද මං කියන්න යන්නේ සත්තුත් එක්ක බැඳුණු අපේ කතාව. අපේ මේ කන්ස්ට්‍රක්ෂන් ජීවිතේට ආපු පළවෙනි යාළුවා තමයි කළුමල්ලි. එයා ඇත්තටම පල්ලෙක්ට වඩා අපේ යාළුවෙක්. ඒ වගේම සහෝදරයෙක් වගේ. මීට අවුරුදු 4කට කලින් දෙසැම්බර් මාසේ තමයි එයා අපි එක්ක එකතු වුණේ. අපේ බාස් අයියලා දෙන්නෙක් තමයි පාරේ ඉඳලා එක්කගෙන ආවේ. හැබැයි ආපු මුල් දවස්වල දූවිල්ල සිමෙන්ති සැරට මෙයා ගොඩක් අසනීප වුණා. ඒත් දැන් කොල්ලා ඕන දෙයකට ඔට්ටුයි. මේ අවුරුදු 4ට එයා අපි එක්ක සයිට් ගොඩකට ගියා. සිංහලද දෙමළද කියලා වෙනසක් නැහැ. ආදරයට ආදරය කරන්න කළුමල්ලි අපිට ගොඩාක් දේවල් කියලා දුන්නා. අපි කළුමල්ලිගේ මේ ජීවිත කතාව හරිම වැදගත්. මොකද අපිත් එක්ක කාලයක් මෙයා සයිට් වල ජීවත් වුණා. බාස් අයියලත් එක්කලා සෙල්ලම් කරනවා, අපිත් එක්කලා සෙල්ලම් කරනවා. මේ හැමදේම මේ කළුමල්ලි අපිව ලොකු තැනකට වෙනස් කරා. කියන්නේ අපේ ජීවිතේ අමුතු දේවල් කරා. අපි ගොඩක් දේවල් ඉතින් මෙයා වෙනුවෙන් කරනවා. ඊළඟට අපිට හම්බුනේ එමි. නැත්තම් මේ පූස්නංගි. ගෙවල් ළඟ පාර අයිනේදී මට හම්බෙද්දි ගොඩක් දුර්වල වෙලා හිටියේ. එක ඇහැක් පේන්නේ නැති වෙන්නම කබ බැඳිලා. එයාගේ අම්මා හිටියෙත් නෑ ළඟ. අපි තාම උත්සාහ කරන්නේ එමීගේ ඇහැ හොඳ කරන්න. මම විශ්වාස කරනවා එමීගේ ඇහත් හොඳ කරගන්න පුළුවන් වෙයි කියලා ඉක්මනට. අන්තිමට හම්බුනේ මෙන්න මේ පූස්නංගිව. අපිට තාම හරියට නමක්වත් දාගන්න බැරි වුණා මේ වැඩත් එක්කලා. වැස්සේ තෙමි ඉඳලා තමයි අපේ බාස් අයියලා දෙන්නෙක් මේ සයිට් එක අවටින්ම එක්කගෙන ආවේ. කන්ස්ට්‍රක්ෂන් කරන ගමන් තමයි අපි මෙයාලා ගැනත් බලන්නේ. අපිට කතා කරන්න පුළුවන් වුණාට එයාලට බෑ. එයාලට අපි උදව් කළොත් තමයි එයාලට අපිට ලං වෙන්න පුළුවන්. අපි කෑම ටිකක් හරි දුන්නොත් තමයි එයාලට ඒක ලැබෙන්නේ. මං ඔයාලගෙන් කරන පුංචි ඉල්ලීම තමයි අසරණ සත්තුන්ට පුළුවන් විදිහට උදව් කරන්න. ඔයාලත් මේ වගේ අසරණ සත්තුන්ට කියන්නත් බෑ, ඇත්තටම යාළුවෝ වගේ කරන උදව් අපිත් එක්ක බෙදා ගන්න.